දෙවියන් වහන්සේ මට දුන්නා ලංකාවේ ලොකුම දේවස්ථානය. හලෙලුයා. 50,000කට. හලෙලුයා. එයාගේ දෙවියන් වහන්සේ ලංකාවේ දසදහස් ගණන් සෙනඟට දේශනා කරන පිණිස උන්වහන්සේ අපේ සේවය නැගිටවන්න යනවා. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය මං හිණියක් දැක්ක ළඟදී. මම පාරේ යද්දි ගොඩක් සෙනග ඉනවා මාකට් එකක් හරියේ හරියේ. යක්ෂ ආවේශය වැටෙනවා මාකට් එකේ. කෑ ගහලා දේශනා කළා නෙමෙයි. හලෙලුයා. තව එකක් මට ලැබුණා. පේතුරු තුමාව පාරේ යද්දි මිනිස්සු රෝගීන්ද අශුද්ධ ආත්ම වලින් පීඩිත මිනිස්සුන් ගැන යහන්න වල වීදුර ලැබුවා කිව්වා. සියල්ලම සුව කරනු ලැබුවා. හලෙලුයා. තව එකක් හම්බුණා. දෙවියන් වහන්සේ පාරේ බලවත් දේවල් කරනවා. මාවතේ දේවස්ථාන විතරක් නෙවෙයි. හලෙලුයා. තව මට හම්බුණා BMW එක. හලෙලුයා. තව හම්බුණා මට ලස්සන ගෙයක්. හලෙලුයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය මේ ඔක්කොම දෙවියන් වහන්සේ මට දීලා ඉවරයි. හලෙලුයා. ඔක්කොම වගේ මෙතන තියෙනවා. දෙවියන් වහන්සේ සෙනෙහවන්ත සහෝදර සහෝදරි යාචනා කළ ඉල්ලන කොයි දෙයක් නමුත් ලැබුණේ අදහන්න ඒවිට ලැබෙන්නේ. උන්වහන්සේ දැන් දීලා ඉවරයි. දැන් මං අදහල් ඉවරයි. දරුවෙක් කුසයට ආවම දරුවා පේන්නේ නැහැ. කාටවත් පේන්නේ නැහැ. හලෙලුයා. දැන් ස්කෑන් වලින් බලා ගන්නවා. ස්කෑන් වලින් දැන් බලා ගන්නවා දරුවෙක් ආවම. ඒ වගේ මට ආත්මික ඇස් දෙකක් තියෙනවා. මට පේනවා. ඇවිල්ලා ඉන්නවා ඇතුළට. හලෙලුයා. ස්කෑන් කරන මගේ ඇස් දෙකේ ස්කෑනින් තමයි. ඇතුලේ මාස 9කින් පස්සේ දරුවා එළියට එනවා. දෙවියන් වහන්සේ දරුවා එළියට එන්න උන්වහන්සේ නියම කළා තියෙනවා මාස 9ක්. උන්වහන්සේ මගේ ඇතුලේ තියපු වලට වෙලාව මම දන්නේ නැහැ. නමුත් ඒ එළියට එනවා. හලෙලුයා. හලෙලුයා. ඔබ කියන්නේ ප්‍රීතියෙන් යන සෞන්දර්යක අභියස. හලෙලුයා. හැබැයි කෙනාට කියන ප්‍රීතියෙන් ඉන්න. හලෙලුයා. මේ උදෑසන හරිම ලස්සනයි කියලා කියන ඔබ එහා පැත්තේ කෙනාට. අත්පොළ සනාදේව ස්වාමීන් වහන්සේලා. බොසෙනක උදෑසන දෙවියන් වහන්සේගේ අභියස. සෙනෙහවන්ත සහෝදර සහෝදරි උන්වහන්සේ යහපත්. උන්වහන්සේ මිනිස්සෙක් උන්වහන්සේ ළඟ වෙද්දී මිනිස්සෙක් උන්වහන්සේ යාචනා කර දෙවියන් වහන්සේ මිනිස්සුන්ට දෙන්නේ සල්ලි නෙමෙයි. සල්ලි වලින් මොනවද කරන්න පුළුවන්? සෙනෙහවන්ත සහෝදර සහෝදරි දෙවියන් වහන්සේ මිනිස්සගේ අභ්‍යන්තරයට දානවා දර්ශන. සිහින. දෙවියන් වහන්සේගෙන් එනවා කිසි දෙයක් ඉෂ්ට නොවී තියෙන්නේ නැහැ. ඒ හැම දෙයක්ම සිද්ධ වෙන්නට යනවා. හලෙලුයා. හලෙලුයා. ස්වාමීන් වහන්සේ යහපත්. කියන්නේ ස්වාමීන් වහන්සේ යහපත්. Jesus is good. Jesus is good. Hallelujah. උදෑසන දෙවියන් වහන්සේගේ වචන අසන්නට යනවා. දේව වචන නැතුව මොනවා තිබුණත් වැඩක් නැහැ. මේක තමයි හොඳම අවස්ථාව. ස්වාමීන් වහන්සේ අපට කතා කරන අවස්ථාව. හලෙලුයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි උප්පත්ති 22 වෙනි පරිච්ඡේදය මම ඔබට කියවන්න. විසිදෙවනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳලා 13 වෙනකම් මේ කාරණාවලින් පසු දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින් ආබ්‍රහම් කියා ඔහුට කතා කළසේක. ඔහුද මම මෙහි යයි කීය. උන්වහන්සේ නුඹේ පුත්‍ර වූ
නුඹ ප්‍රේම කරන නුඹේ එකම පුත්‍රෝ ඊසාක් රැගෙන මොරියා දේශයට ගොස් මා විසින් නුඹට කියන කන්දක් පිට දවන පූජාවක් වශයෙන් ඔහු ඔප්පු කරවයි කිස්සේක. ආබ්‍රහම් අලුවේ නැගිට තමාගේ කොට්ලුව සූදානම් කොට තමා කැටුව තමාගේ තරුණයන්ගෙන් දෙදෙනෙකු හා තමාගේ පුත්‍රෝ ඊසාක්ද රැගෙන දවන පූජාව පිණිස දරපලාගෙන නැගිට දෙවියන් වහන්සේ ඔහුට කී ස්ථානට ගියේය. තුන්වෙනි දින ආබ්‍රහම් ඇස් එසව්වේ ඒ ස්ථානයේ දුර සිට දුටුවේය. ආබ්‍රහම් තමාගේ තරුණයන්ට කතා කොට කොටලුවා සමග නුඹලා මේ සිටපල්ලා ළමයාත් මමත් අතනට ගොස් නමස්කාර කොට නුඹලා වෙතට එන්නෙමුයි කීසේක. එට ආබ්‍රහම් දවන පූජාවට ගෙනා දර රැගෙන තමාගේ පුත්‍රෝ ඊසාක් පිට තබා තමාගේ අතින් ගිනිද පිහියද ගත්තේය. ඔහු දෙදෙනා එක්ව ගියෝය. ඊසාක් තමාගේ පියෝ ආබ්‍රහම්ට කතා කොට මාගේ පියාණනේ කීය. ඔහුද මාගේ පුත්‍රය මම මෙහියයි කීය. ඔහු බැලුව මැනවි. ගින්දරක් දරා තිබේ. ඒ දවන පූජාවට බැටළු පැටියා කොයිදයි කීවේ. ආබ්‍රහම් මාගේ පුත්‍රය දෙවියන් වහන්සේම දවන පූජාව පිණිස බැටළු පැටියා සපයා ගන්නව ඇතයි කීවේ. මාත් ඒ කියන්නේ දෙවියන් වහන්සේම දවන පූජාව පිණිස බැටළු පැටියා සපයා ගන්නව ඇත. දෙවියන් වහන්සේම දවන පූජාවක් පිණිස බැටළු පැටියා සපයා ගන්නව ඇත. මෙසේ උන් දෙදෙනා එක්ව ගොස් දෙවියන් වහන්සේ උඩ කී ස්ථානට පැමිණුණේය. එවිට ආබ්‍රහම් එහි පූජාසනය ගොඩනගා දර පිළිවෙලින් තබා තම පුත්‍රෝ ඊසාක් බැඳ පූජාසනයේ උඩ දර පිට තැබුවේය. ආබ්‍රහම් තමාගේ අත දිගුකොට තමා පුත්‍රයා මරණ පිණිස බිය ගත්තේය. එට ස්වාමීන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට ඔහුට හඬ ගසා ආබ්‍රහම් ආබ්‍රහම් යයි කීසේක. ඔහුද මම මෙහි යයි කීය. දේවදූතයා නුඹේ අත තරුණයා පිට නොතබව ඔහුට කිසිවක් නොකරව මක් නිසාද නුඹේ පුත්‍රයා නුඹේ එකම පුත්‍රයා මාගෙන් නොවැළැක්වූ බැවින් නුඹ දෙවියන් වහන්සේට බය වෙන බව දැන් දනිමි කීයේය. ආබ්‍රහම් ඇස් ඔසවා බැලූ විට බලව තමා පිටපස බැටළුවෙකුගේ අං වලින් අකුලේ පැටලවී සිටිනවා දුටුවේය. එවිට ආබ්‍රහම් ගොස් ඒ බැටළුවා රැගෙන තමාගේ පුත්‍රයා වෙනුවට දවන පූජාවක් කොට ඔප්පු කළේය. ආබ්‍රහම් ඒ ස්ථානයට යොහෝවා ඊරේ යන නාමයෙන් ලැබුවේය. මෙසේ ස්වාමීන් වහන්සේ කන්දේදී සපයා දෙනු ලබන්නේ අද දක්වා කියති. යොහෝවා ඊරේ. හලෙලුයා හලෙලුයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි උපපත්‍රයේ 22 සෙවණැල්ල අලුත් ගිවිසුමේ ආබ්‍රහම් තමාගේ එකම පුත්‍රයා පූජා කරනවා. දෙවියන් වහන්සේ එකම පුත්‍රයා පූජා කළා. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ කොච්චර ලෝකයට ප්‍රේම කළාද කියනවා. සූකේක ජාත පුත්‍රයන් දෙනතරම් උන්වහන්සේ ලෝකයට ප්‍රේම කළා. හලෙලුයා. ආබ්‍රහම් තමාගේ එකම පුත්‍රයා පූජා කරන පිණිස මොරෑ දේශේ මේ කන්දට ගියා. ඒ වගේම දෙවියන් වහන්සේ අලුත් ගිවිසුමේ තමාගේ එකම පුත්‍රයා පූජා කළා. හලෙලුයා. ඒ වගේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මුළු මිනිසන් හදු දේශා උන්වහන්සේ කල්වරි කන්දරේ ගියා ජීවිතේ පූජා කරන පිණිස. ඒ වගේම ඊසාක් සෙනෙහවන්ත සහෝදර සහෝදරේ කිසිම කතාවක් බහක් නැතුව ඊසාක් ගියා මේ කන්දට තමාගේ ජීවිතය පූජා කරන්න. හලෙලුයා හලෙලුයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරේ මේ අලුත් ගිවිසුමේ සෙවණැල්ල දෙවියන් වහන්සේගේ ක්‍රියා කිරීම. සෙනෙහවන්ත සහෝදර සහෝදරේ ආබ්‍රහම් දෙවියන් වහන්සේගේ මිත්‍රයා. හලෙලුයා. දෙවියන් වහන්සේගේ මිත්‍රයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරේ දෙවියන් වහන්සේගේ මිත්‍රයා කිව්වහම ආබ්‍රහම්ට විශේෂත්වයක් තිබුණා. ඒ තමයි ෆ්‍රෙන්ඩ් කියන නම හැමතැනම ආබ්‍රහම්ට ග්‍රීක බයිබලයේ පාවිච්චි කරේ නිකන් සිම්පල් F එකෙන් නෙමෙයි කැපිටල් F දාලා. ඒ කියන්නේ ආබ්‍රහම් විශේෂිතයි. හලෙලුයා. ආබ්‍රහම් විශේෂිතයි. සෙනෙහවන්ත සහෝදර සහෝදරේ මේ උදෑසන ඔබ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ විශේෂිතයි. ඔබ හැම කෙනෙක්ම නමින් උන්වහන්සේ අඳුරන මේ උදෑසන. හලෙලුයා. 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 සෙනෙහවන්ත සහෝදර සහෝදරේ අපේ ජීවිතේ වැදගත් දෙයක් තියෙනවා ඊටාම. අද ගොහෝ ආශිර්වාද කිතුණු ජීවිතයන්ගෙන් නැති වෙලා තිබෙනවා. මොකද සෙනෙහවන්ත සහෝදර සහෝදරේ මේ දේ මිනිස්සයා තේරුම් නොගැනීම. ඒ තමයි දෙවියන් වහන්සේගේ හඬ ඇසීම. හලෙලුයා. දේව හඬ. අද ගොඩාක් අයට හොඳට කතා කරන්න පුළුවන්. නමුත් ගොඩාක් අයට හඬ අහන්න දන්නේ නැහැ. සෙනෙහවන්ත සහෝදර සහෝදරේ ගොඩාක් අය කතා කරනවා අන්‍ය භාෂාව නොඑක් විදිහට ප්‍රශංසා තුනේ කතා කරනවා. නමුත් ජීවිතේ හැමදාම අධෛර්යය, කනස්සල්ල, එපා වීම ජීවිතේ දෙවියන් වහන්සේගේ
කිසි දෙයක් අත්දකින්නේ නැහැ. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය දෙපැත්තම බැලන්ස් වෙන්නට ඕනේ. දෙවියන් වහන්සේ අපිට පේන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ හඬක් අපිට නැතුණාම අපිට මේ ගමන යන්න බෑ ඉස්සරහට. මොකද අපි දන්නේ නැහැ දෙවියන් වහන්සේ ඉන්නවද කියලා. හලෙලුයා. ඒක කොච්චර අවාසනාවක්ද. සෙනෙහවන්ත සහෝදර සහෝදරේ අපි නමස්කාර කරන දෙවියන් වහන්සේ ඉන්න බව දන්නේ නැත්තම් උන්වහන්සේ අපිට උපකාර කරන බව උන්වහන්සේ අපිත් එක්ක ඉන්න බව අපිට සපයන බව අපි දන්නේ නැත්තම් අපි එහෙම ශක්තිමත් වෙන්නේ ඉරිදා දේශනාවක් අහලා නම් බදාදා බයිබල් පාඩම් වලට බදාදා සුවමෙහෙට ගිහිල්ලා නම් බයිබල් පාඩම් ගිහිල්ලා නම් ඒක කොච්චර අවාසනාවක්ද. හලෙලුයා. හලෙලුයා. දෙවියන් වහන්සේ මගේ විතරක් නෙමෙයි. දෙවියන් වහන්සේ මගේ තාත්තාගේ විතරක් නෙමෙයි. දෙවියන් වහන්සේ තවත් දේවදාසින් විතරක් නෙමෙයි. දෙවියන් වහන්සේ අපි හැම කෙනාගේම පියාණන් වහන්සේ. සෙනෙහවන්ත සහෝදර සහෝදරේ ඒ වගේම අපිට කන් දෙකක් තිබෙනවා. මේ කන් දෙක මේ පිටත ශබ්ද අහින පිණිස. සෙනෙහවන්ත සහෝදර සහෝදරේ මේ කන් දෙකට අපිට ඇහෙනවා ශබ්ද හුළඟේ අත්වල සන්නාද හුස්ම ගැනීමේ ෆෑන් වල විවිධාකාර ශබ්ද මේ කනට ඇහෙනවා. නමුත් දෙවියන් වහන්සේ මේ කනට කතා කරන්නේ නැහැ. මනුෂ්‍යයා සෙනෙහව මේක ශරීරය. මේ ශරීරය තුල පුද්ගලයෙක් ඉන්නවා. ඔහු තුලක් තියෙනවා කන් දෙකක්. හේබ්‍ර පොතේ කියනවා චර්මශේදනු කන් කියලා එකට. uncircumcised ear. සෙනෙහවන්ත සහෝදර සහෝදරේ ඒ කන් වලට තමයි දෙවියන් වහන්සේ කතා කරන්නේ. ඒ කන් පුහුණු වෙන්නට ඕනේ දෙවියන් වහන්සේගේ හඬ අසන පිණිස. හලෙලුයා. දෙවියන් වහන්සේගේ හඬ අසන්න නැති නිසා මනුස්සයන්ගේ බොහෝ දේවල් මනුස්සයගේ ජීවිතේ බොහෝ ආශිර්වාද මනුස්සයා විසින්ම නැති කරගන්න පුළුවන්. දෙව හඬ ඇසුවේ නැත්තම් මනුස්සයගේ ආශිර්වාද මනුස්සයා මරලා දාන්න පුළුවන් තමාගේ අතින්. හලෙලුයා. හලෙලුයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරේ උන්වහන්සේ යහපත්. හලෙලුයා. ස්වාමීන් වහන්සේ සෙනෙහවන්ත සහෝදර සහෝදරේ මගේ හදවතේ තබලා තියෙන විශාල සැලැස්මක්. හලෙලුයා. උන්වහන්සේගේ හඬ උන්වහන්සේක ගේනවා. ඒ වගේ දෙවියන් වහන්සේ ඔබේ හැම කෙනෙකුගේම ජීවිතේ බලවත් සැලැස්මක් තියෙන උන්වහන්සේට. උන්වහන්සේ තබලා දෙවියනවා. හලෙලුයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි දෙවියන් වහන්සේ මේ ආබ්‍රහම්ට කතා කළා. ආබ්‍රහම් කාලයකට පස්සේ ටික කාලයක් ගෙවුණා ජීවිතේ. ඒ කියන්නේ ආබ්‍රහම් ඌරු වල හිටියා. ඌරු වලින් හාරන් වලට ආවා. හාරන් වල දෙවියන් වහන්සේ කොයින් ආබ්‍රහම් ගියා කානාන් වලට. අඬ දරුවෙක් කිල්ල හැම වෙලෙම අඬ හිටියා ස්වාමිනී දරුවෙක්. ඊට පස්සේ කාලයක් ආවා දරුවා නලවනවා. හලෙලුයා. කාලයක් තිබ්බා අඬනවා. පැය ගණන් කුඩාරනට අඬනවා. ස්වාමිනී මට දරුවෙක් මට මොනවා තිබ්බත් වැඩක් නැහැ ස්වාමී මට දරුවෙක් නැතුව. ඒ චැප්ටර් එක ඉවරුණා. නව පිටුවක් පෙරළුණා. එහා පැත්ත කෙනට කියන අලුත් පිටුවක් පෙරලෙන්නේ නැහැ ඔබේ ජීවිතේ කියලා. හලෙලුයා. 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 ඔබ පෙරලන්න එපා දෙවියන් වහන්සේ පෙරලයි කියලා කියන. නැත්තම් ලෝකෙ ගොඩක් මිනිස්සු පොත් පෙරලනවා. සෙනෙහවන්ත සහෝදර සහෝදරේ කාලයක ආබ්‍රහම් දොයි බබා බයි බබා දුක ඔක්කොම කියා හරි හිනාව පිරලා මුනේ. හලෙලුයා. ඊසාක් හිනාව උදේ පාන්දර නැගිට ගම දුන ඊසාක් ළඟට. සෙනෙහවන්ත සහෝදර සහෝදරේ ඊසාක් ක්‍රමයෙන් හැදෙනවා. ආබ්‍රහම්
දෙවියන් වහන්සේලා ආයි ස්තුති කරනවා පැය ගණන්. ස්වාමීනි ඔබ වගේ දෙවි කෙනෙක් මට හැම දෙයක්ම ඔබ වහන්සේ දුන්නා. මට හොඳ භාර්යාවක් දීලා තියෙනවා. මට හොඳට මගේ ආශිර්වාද කළා තියෙනවා. මට කිසි දෙයක අඩුවක් නැහැ. ඒ වගේම ස්වාමීනි මට දැන් ඔබ වහන්සේ මගේ භාර්යාව වඳ වෙලා තියෙදි මට ඔබ වහන්සේ දරුවෙක් දුන්නා. ඇය වයසට ගිහිලා තියෙදි මට දරුවෙක් දුන්නා. මට අවුරුදු 100යි ඔබ වහන්සේ මට දරුවෙක් දුන්නා. ඔබ වහන්සේ මාව අමතක කළේ නැහැ. ස්වාමීනි ඔබට ස්තුතියි. හැම දවසම ස්තුති කරනවා දෙවියන් වහන්සේට. හාලෙලුයා. හාලෙලුයා. ඔබ මොන දෙවි කෙනෙක්ද? පුදුම දේ කරනවා දෙවියන් වහන්සේ ඔබ. යහෝවා කිය. එල් ෂඩායි. මෙහෙම කාලේ දෙවියන් වහන්සේ කියන ආබ්‍රහම් නුඹ එකම පුත්‍රයා නුඹ ප්‍රේම කරන නුඹේ පුත්‍රයා අරගෙන මොරෑ දේශයට යන්න. මම පෙන්නන කන්දක් මත දරුවව දවුන පූජාවක් කරලා ඔප්පු කරන්න. හාලෙලුයා. මම පෙන්නන කන්දක් මත දරුවව දවුන පූජාවක් කරලා ඔප්පු කරන්න. හාලෙලුයා. නුඹේ එකම පුත්‍රයා සෙනෙහවන්ත සහෝදර සහෝදරිය නුඹ ප්‍රේම කරන පුත්‍රයා නුඹේ පුත්‍රයා. දෙවියන් වහන්සේ තුන් ආකාරයට ආබ්‍රහම් පුතාගෙන දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කරනවා. නුඹේ පුත්‍රයා නුඹේ එකම පුත්‍රයා නුඹ ප්‍රේම කරන පුත්‍රයා. Your son, your only son, your beloved son. Hallelujah. Hallelujah. සමහරට ආබ්‍රහම් කොහෙන් ආව ඉස්මායිල් අරගෙන යයි දන්නේ නැහැ. ඒකෙන්ද වෙන දෙවියන් වහන්සේ මේ තුනම කියන්නේ නැත්තේ. මොකද ආබ්‍රහම්ට හාගර්ගෙන් තව දරුවෙක් හිටියා ඉස්මායිල් කියලා. සෙනෙහවන්ත සහෝදර සහෝදරේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියනවා මොරෑ දේශයට යන්න ඕනේ. ඒදි මම පෙන්නන කන්දක් මත දරුවා ඔප්පු කරන්නට ඕනේ. හාලෙලුයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි අපේ ජීවිතේ එක්තරා අවස්ථාවක සෙනෙහවන්ත සහෝදර සහෝදරයෝ බහලා ඇති කවුද කළුව හරි අප්පුව හරි කොළඹ ගියා වගේ කියලා. කඩේ මුදලාලි කිව්වලු අප්පුව කොළඹ ගිහිල්ලා වරෙන් කියලා. ටික වෙලා බලද්දී අප්පුව නැහැ. සෙනෙහවන්ත සහෝදර සහෝදරි මුදලාලි හොයනවා අප්පුව නැහැ. මෙන්න හවස එනවා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි උඹ කොහෙද ගියේ? කොච්චර මං හෙව්වද? කොළඹ යන්නද? මං කොළඹ ගියා. යන්න කිව්වා ගියා. විස්තරයක් නැහැ. සෙනෙහවන්ත සහෝදර සහෝදරි හාලෙලුයා. හාලෙලුයා. අපි එවැනියට මොනවද කියන්නේ? මෝඩයෝ. සෙනෙහවන්ත සහෝදර දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියනවා ආබ්‍රහම් මොරෑ දේශයට යන්න. මම නුඹට පෙන්නනවා කන්දක්. එතනදී දරුවා පූජා කරන්නට ඕනේ. සෙනෙහවන්ත සහෝදර සහෝදරි අපි යම් තැනකට යද්දී අපිට ඕනේ සියලු විස්තර. හැම විස්තරයක්ම අපිට ඕනේ. විස්තර නැතුව අපි යන්නේ නැහැ. අපි නොදන්නා දේශයකට, පළාතකට, රටකට ඇඩ්‍රස් එකක් නැතුව, ෆෝන් නම්බර් එකක් නැතුව සෙනෙහවන්ත සහෝදර සහෝදරිය අඩුම ගානේ අපි කනින් අහගන්නේවත් නැතුව අපි යන්නේ නැහැ. අපි දන්නේ නැහැ කොහෙටද යන්න ඕනේ කියලා. සෙනෙහවන්ත සහෝදර දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියන මොරෑ දේශයට යන්න. මම නුඹට පෙන්නන්නම්. මම පෙන්නන කන්දක් මත නුඹ දරුවා පූජා කරන්නට ඕනේ. හාලෙලුයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කිව්වේ නෑ මොරෑ දේශයට ගිහලා අහවල් කන්දේ දරුවා පූජා කරන්නට ඕනේ. උන්වහන්සේ සෙනෙහවන්ත සහෝදර සහෝදරි උන්වහන්සේ කියනවා මම පෙන්නන කන්දක් මත. හාලෙලුයා. මම පෙන්නන කන්දක් මත. උන්වහන්සේ පෙන්නන කන්දක් මත. කඳු මොරෑ දේශයට හැම කන්දේ නෙමේ. උන්වහන්සේ පෙන්නන කන්දක් මත ආබ්‍රහම් ඊසාක පූජා කළ යුතුයි. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය දැන් ආබ්‍රහම් ගමනේ අරන් යන්නට ඕනේ. ඇයි? සෙනෙහවන්ත සහෝදර දරුවව අරන් යන්නට ඕනේ. හැබැයි දෙවියන් වහන්සේ විස්තර දීලා නැහැ කොතනටද ගෙනියන්නට ඕනේ. රටට විතර. ඔබට කියනවා ලොකු පාස්ටර්විල ඉන්දියාවට යන්න ඕනේ. හාලෙලුයා. 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 ඉන්දියාවට යන්නට ඕනේ. ඒ ගියාට පස්සේ සෙනෙහවන්ත සහෝදර සහෝදරිය ඔබ අහනවා කොහෙටද යන්න ඕනේ? ඉන්දියාවේ. ඉන්දියාවට යන්න ඕනේ. ගිහලා සුභාරංචි කරනවා.
කොහෙටද යන්න ඕනේ ඉන්දියාවේ? කොතනද කියන්න ඕනේ? මොන පල්ලියේද නැත්තම් මොන ගෙදරද? මොන පාරේද? මොන ටවුන් එකේද? ඉස්සර ඕනේ අපිට. හලෙලුයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරේ නමුත් ආබ්‍රහම් දෙවියන් වහන්සේ කියනවා යන්න ආබ්‍රහම්. සෙනෙහවන්ත සහෝදර සහෝදරේ තමාගේ එකම පුත්‍රයව අරගෙන පූජා කරන පිණිස. හලෙලුයා. දෙවියන් වහන්සේ අපේ ජීවිතේ සෙනෙහවන්ත සහෝදර සහෝදර ආබ්‍රහම් මොනවද කළේ? උදේ පාන්දර නැගිට්ටා. කොටුළු වල ඈස්ති කරගත්තා. කොල්ලෝ ගත්තා වැඩකාරයෝ. පුතාව ගත්තා, ගින්දර ගත්තා, දර ගත්තා. ඔහු ගමන් කරන්න ගත්තා. කොහිටද ඔහු යන්නේ? සෙනෙහවන්ත සහෝදර සහෝදරය අපේ ජීවිතේ සමහර අවස්ථවල ඔබත් මේ මොහොතේ සෙනෙහවන්ත සහෝදර සහෝදර පීඩනයට පත් වෙලා ඇති. ඔබ මෙතනින් එහාට මොනවද කරන්නේ? ආබ්‍රහම්ට පීඩනය. මොකද දෙවියන් වහන්සේ කියනවා දරුවෝ පූජා කරන්නට ඕනේ. දවුන පූජාව කළා. ඒ කියන්නේ සෙනෙහවන්ත සහෝදර සහෝදරේ දරුවව ගැට ගහලා දර ගොඩක් උඩ තියලා දර සෑයක් මත තියලා දරුවව මරලා ලේ හැම තැනම ඒ පූජාසනයේ මත දාලා ඊට පස්සේ දරුවව ගිනි තියලා පුච්චන්නට ඕනේ. තමාගේ එකම දරුවව. එහෙම දෙයක් ආපුවම සෙනෙහවන්ත සහෝදර සහෝදරේ හලෙලුයා. එහෙම දෙයක් ආපුවම කොච්චර කෙනෙක් පීඩනයට පත් වෙනවද? ආබ්‍රහම් ගියා සාරාට කිව්වේ නෑ. මොකද සාරාගේ හරි දෙවියන් වහන්සේ කතා කරා ආබ්‍රහම් මොරෑ කිව්වා කොහෙද කන්ද? කන්දක් නෑ. සාරා ගියා ආබ්‍රහම් දෙවියන් වහන්සේ නම් මේක කිව්වේ දෙවියන් වහන්සේ ඔක්කොම කියනවා. මේක දෙවියන් වහන්සේගේ නෙමෙයි මේක සාතන්ගේ. මොරෑ දේශේ කොහෙද නුඹ පූජා කරන්නේ? සෙනෙහවන්ත සහෝදර ආබ්‍රහම් මොනවද කරේ? උදේ පාන්දර නැගිට්ටා. දරුවව ගත්තා. ඔහු අඩිය තියන. සෙනෙහවන්ත සහෝදර සහෝදරි හලෙලුයා. 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 සෙනෙහවන්ත දෙවියන් වහන්සේ ආබ්‍රහම්ගේ සෙනෙහවන්ත සහෝදර සහෝදරි පරීක්ෂණය පාවිච්චි කළා ආබ්‍රහම්ගේ කන පුහුණු කරන පිණිස. දෙවියන් වහන්සේගේ හඬ අසන්න. මේ උදෑසන බොහෝ අය සමහරට පරීක්ෂණවල ඇති මේ මොහොතේ. ඔබේ රෝගය මේ මොහොතේ ඇති ඔබ තුල. සමහරට ඔබගේ දරුවා තාම ඔබට ලැබිලා නැතුව ඇති. සමහරට ඔබගේ ජීවිතේ විශාල ආර්ථික ප්‍රශ්න වලට ලක් වෙලා ඇති. සෙනෙහවන්ත සහෝදර සහෝදරි ජීවිතේ මේ අවස්ථාවේදී ආබ්‍රහම්ව සෝදිස කළා දෙවියන් වහන්සේ ඔබගේ ප්‍රශ්නය තුලින් ඒ පීඩනය තුලින් දෙවියන් වහන්සේ ඔබ සෝදිස කරනු ඇති. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේක පාවිච්චි කරනු ඇති. උන්වහන්සේගේ හඬ අසන්න ඔබේ කන පුහුණු කරන පිණිස. හලෙලුයා. ඔබට ඇහෙනවද දෙවියන් වහන්සේව? ඔබට ඇහෙනවද දෙවියන් වහන්සේව? ඔබට ඇහෙනවද දෙවියන් වහන්සේගේ මිහිරි හඬ? අපි දෙවියන් වහන්සේගේ හඬ ඇහෙන්නේ නැතුකම අපි හැම වෙලේම කැළඹෙනවා. ඊශ්‍රායෙල් සෙනඟ කැළඹුණා. මෝසෙස් කැළඹිලා දෙවියන් වහන්සේට කෑ ගහනවා. දෙවියන් වහන්සේ කිව්වා මෝසෙස් නිශ්චල වෙන්න. රතු මුහුදු රුසුලෙන් ඔබේ සැරසැටි ඔසවන්න මෝසෙස්. දෙවියන් වහන්සේ කතා කළා නිශ්චලතාවය තුළ මෝසෙස්ට. මෝසෙස් කිසිම කතාවක් නැතුව රතු මුහුදුලුවෙන් සැරසැටි එසෙව්වා. රතු මුහුද එක පැයකින් බෙදුන්නේ නැහැ, දෙකකින් බෙදුන්නේ නැහැ, තුනකින් බෙදුන්නේ නැහැ. නමුත් මෝසෙස් අතහැරියෙත් නැහැ. මොකද දෙවියන් වහන්සේ මෝසෙස්ට කිව්වා. හලෙලුයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි ඔබ දෙවියන් වහන්සේගේ හඬ ඇසුවොත් මොන පීඩාවක් ආවත් මොන කාලයක් ගියත් ඔබ අතාරින්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ ඔබට කිව්වා. හලෙලුයා. හලෙලුයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි දෙවියන් වහන්සේ කතා කරනවා. මම කාලයක් හිතා හිටියා දෙවියන් වහන්සේ කතා කරන්නේ නැහැ කියලා. ඒ නිසා මට සේවයේ තියනවා කියද්දි මං කිව්වා මට සේවයේ තියෙනවා නම් මට නම් තියෙන්නේ දෙවියන් වහන්සේ මට කතා කරන්නට ඕනේ. කා තුලුත් මට කතා කළ වැඩක් නැහැ. සෙනෙහවන්ත සහෝදර සහෝදරි අද මම වෙන කෙනෙක්ගේ හඬ ආල සේරට යවන මම ගිහිල්ලා. සේවයේ ගමන ලේසි දෙයක් නෙමෙයි. හලෙලුයා.
හලෙලුයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරී, සේවය තුළ ගමන් කිරීමේ ඉතිරියක් නේ. බොහෝ පරීක්ෂා, බොහෝ පීඩා, බොහෝ සෝදිසි වලින් මිනිස්සුන්ට ගමන් කරන්න වෙනවා. දහස් ගණනට දේශනා කරන මේස ඉගෙන ගන්න වෙනවා. බයිබල් විද්‍යාලවල නෙමෙයි, දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ නැමැති පාසලේ. හලෙලුයා. දෙවියන් වහන්සේ පාවිච්චි කරන දාසයට එනිසා නිකන්වත් මුකෙන් කිසි වචනයක් කියන්න එපා. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය, හලෙලුයා. මට දෙවියන් වහන්සේ දවසක් කතා කරා. තරුණ කඳුරේදී සේවය තියෙනවා කියලා. දෙවියන් වහන්සේ මට කතා කළා. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය, දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා. හැබැයි ඔබගේ කන් දෙක පුහුණු වෙන්නට ඕන දෙවියන් වහන්සේගේ හඬ අහන්න. සෙනෙහවන්ත සහෝදර, දෙවියන් වහන්සේ ඒ නිසා ඔබගේ පීඩනය ඔබගේ ආබ්‍රහම් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ගේ කන පුහුණු කරා පීඩනය තුල දෙවියන් වහන්සේගේ හඬ අසන පිණිස. සෝදිසියක් විතරයි ආබ්‍රහම්ට තිබ්බේ. හලෙලුයා. සෝදිසියක් විතරයි. සෙනෙහවන්ත සහෝදර සහෝදරී, ලේ ටෙස්ට් කරනවා කියලා කියනවා. මුත්‍රා ටෙස්ට් කරනවා. ඒකේ කිසිම සෙනෙහවන්ත සහෝදර සහෝදරිය වැරදි අදහසක් වෛද්‍යවරයා තුල නැහැ. වෛද්‍යවරයාගේ එකම අදහස රෝගයට ප්‍රතිකාර කිරීමයි. හලෙලුයා. ඉක්මනට රෝගය සුව කිරීමයි. දෙවියන් වහන්සේ මනුෂ්‍යව සෝදිසි කරන්නේ මනුෂ්‍යගේ යහපත පිණිස, මනුෂ්‍යයට ආශිර්වාද කරන පිණිස. ඔබ දෙවියන් වහන්සේගේ හඬ අඳුරගත්තේ නැත්නම් ගොඩක් ආශිර්වාද ඔබගේ ජීවිතේ නැති වෙයි. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය, දැන් ආබ්‍රහම්ට ප්‍රශ්නයක්, කොහොමද අඩියක් ඉස්සරහට ගන්න? සෙනෙහවන්ත සහෝදර සහෝදරිය, සමහරවිට ඔබ කල්පනා කරනවා ඇති, කොහොමද මම දන්නේ නැතුව ඉස්සරහට යන්නේ? කොහොමද මම යන්නේ? කොහොමද මම ඉස්සරහට යන්නේ? කොහොමද මම දෙවියන් වහන්සේත් එක්ක තව ඉදිරියට යන්නේ? කොහොමද මම දෙවියන් වහන්සේට තව ලං වෙන්නේ? මගේ ගේ සින්න වෙන්න යනවා. මගේ රෝගේ හොඳට මුස්සන්නයි. මගේ පවුලේ ප්‍රශ්නේ බරපතලයි. මගේ එක්සෑම් එක ළඟයි. මම ඒකට පාඩම් කරන්න ඕනේ. හලෙලුයා. හලෙලුයා. මම කොහමද මේ ව්‍යාපාරය අතාරින්නේ දෙවියන් වහන්සේ අකමැති? දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරන නිසා ඊට පස්සේ මම කොහොමද ජීවත් වෙන්නේ? සෙනෙහවන්ත සහෝදර සහෝදරී, දෙවියන් වහන්සේ ඔක්කොම ඔබට කියන්න යන්නේ නැහැ. අපි හැම දෙයක්ම දන්නවා නම්, හැම දෙයක්ම අපිට උන්වහන්සේ කියනවා නම් අපිට වඩක් නෑ ඇදහිල්ල. හලෙලුයා. හලෙලුයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරී, රයින්හාඩ් බොන්කේ කියන එක්තරා දේවදාසයෙක්ට එක්තරා කාන්තාවක් කිව්වා ඇයගේ දේපොළ වලින් භාගයක් දෙනවා කියලා සේවයට. සෙනෙහවන්ත සහෝදර සහෝදරී, ඊට පස්සේ රයින්හාඩ් බොන්කේ කිව්වා මම යාචනා කරන්න ඕනේ. ඔය යාචනා කරා. ස්වාමීන් වහන්සේට කතා කළේ නැහැ. ඊට පස්සේ සෙනෙහවන්ත සහෝදර සහෝදරී, දවසක් මේ සහෝදරය කතා කළා, රයින්හාඩ් බොන්කේ ඇයි පරක්කු, අපි මේක ඉවර කරමු. සෙනෙහවන්ත සහෝදර සහෝදරී, ඊට පස්සේ ආයේ ඔය දිනයක් දාගත්ත හරියනම් මේක ඉවර කරමු. ඇගේ දේපල වල වටිනාකම භාගයක් හරියට. ඒ කියන්නේ රයින්හාඩ් බොන්කේ කියනවා දෙවියන් වහන්සේගේ දාසයාගේ සේවය මැරුණට පස්සේ සේවය පවත්වාගෙන යන පිණිස සල්ලි දිනන එතන. ඔකට සල්ලි ඕන අවස්ථාවක්. සෙනෙහවන්ත සහෝදර සහෝදරී, ඔගේ සේවය රටවල් පුරවා ගෙනියන. ඊට පස්සේ ඔහු කිව්වා හරියට මං අහවල් දවසේ එනවා. ඔහු යන්නේ ඉස්සෙල්ලා දවසේ රාත්‍රියේ නිදාගෙන ඔහු හීනයක් දැක්කා. ඒ හීනේ තමයි ඔහු දැක්ක ලොකු කළු ගඟක්. මේ කළු ගඟේ සෙනෙහවන්ත සහෝදර සහෝදරිය කළු ගල් තිබුණා. ඔහු කළු ගල් උඩ ඇවිදගෙන ගියා ඉස්සරහට. ඉස්සරහට ගිහලා හරියට මැදට යද්දි මැද කළු ගල උඩ හිටගද්දි බලද්දි වටේ මිට තියෙන කළු ගල මිනි කන જાතිය හිපොමොටේමස් වර්ගයක්. ඒ සත්තු වර්ගයක්. ඔවුන් ඔක්කොම එහෙම කෙලින් සිටියා ඔහු ගිලින. ඔහුට ඒ වෙලේ ඇහැරුණා. ඇහැරුණාට පස්සේ ඔහු කල්පනා කරා මොකද්ද මේ? ඔහු ස්වාමීන් වහන්සේට යාචනා කළා. සෙනෙහවන්ත සහෝදර සහෝදරී, ඔහු පහුවදා ගියා ඔහුගේ භාර්යාවත් එක්ක අර සහෝදරියගේ නිවසට. ඒ සහෝදරිය නීතිඥයෝ ගෙනල්ලා තිබුණා. ඒ සහෝදරිය කිව්වා ඔබගේ භාර්යාව විල තිනේ අපි වත්ත පොඩ්ඩක් බලමු. වත්ත හරි විශාලයි. පල්ලෙහාට යද්දි රයින්හාඩ් බොන්කි දැක්කා. ඔහු හීනෙන් දැක්ක වගේම ගඟක් පල්ලෙහා තියෙනවා. කළු ගඟක්, කළු ගල් එක. සත්තුත් එක්ක නේ කළු ගල් එක. ඔහු කිව්වා දෙවියන් වහන්සේ ඔබට ස්තුතියි. ඔහු කිව්වා සිස්ටර් මට ඔබගේ සල්ලි 7-5ක්වත් එපා.
හලෙලුයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි. ඔබට දැන් කවුරු හරි කියනවා ලස්ස 10ක් දෙනවා කියලා. හලෙලුයා. ඩොලර් මිලියන ගාණක් සල්ලි මේ. 750ක් එපා. කිසිවක් එපා. ඇයි කෝ ඇයි රොබොන්කේ දෙවියන් වහන්සේ මට ගෝ ගන්න එපා කියලා. ඇයි කෝ එහෙම වෙන්න බෑ. මගේ සල්ලි පිරිසිදුයි. මේක මට දීපලෙන් ආපු උරුම. මගේ ව්‍යාපාර පිරිසිදුයි. මේක ගන්න නෑ. දෙවියන් වහන්සේ මට එපා ගෝ. ඔබගේ පරිත්‍යාගකමට ස්තුතියි සහෝදරිය. නමුත් දෙවියන් වහන්සේ මට කියන මේ ගන්න එපා කියලා. රයින්හාඩ් බොන්කේ කියනවා එදා සල්ලි මම ගත්තා නම් මොකද්ද සිද්ධ වෙන්නේ? අද බොන්කේ කෙනෙක් නෑ. දේව රාජ්‍ය ප්‍රකාශ වෙන්නේ සල්ලි වලින් නෙමෙයි. දේව රාජ්‍ය ප්‍රකාශ වෙන්නේ උපාධි වලින් නෙමෙයි. දේව රාජ්‍ය ප්‍රකාශ වෙන්නේ මනුෂ්‍යගේ බලයෙන් නෙමෙයි. ඒක ප්‍රකාශ වෙන්නේ ඇදහිල්ලෙන්. මනුෂ්‍යගේ ඇදහිල්ල. ඇදහිල්ල ගිලිනෝ. හලෙලුයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි. ඒ නිසා දෙවියන් වහන්සේ හැම කාර්යයක්ම එළිදරව් කරන්නේ නැහැ. කවදද ස්වාමීනි? කොතනද ස්වාමීනි? කොයි වෙලේටද ස්වාමීනි? කවදද මේකෙන් එළියට එන්නේ ස්වාමීනි? කවදද සුව වෙන්නේ ස්වාමීනි? කොයි වෙලේටද ස්වාමීනි සුව වෙන්නේ? කවදද මට දරුවා හම්බෙන්නේ? කවදද මං කසාද බඳින්නේ? කවදද මගේ සේවයේ සඵල වෙන්නේ යන්නේ? කවදද ඔබ වහන්සේ මට ආශිර්වාද කරන්නේ? හලෙලුයා. දෙවියන් වහන්සේ කියන්නේ. සෙනෙහවන්ත සහෝදර සහෝදරි. දැන් ආබ්‍රහම්ට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ දන්නවා මේ මගේ එකම පුතා. දෙවියන් වහන්සේ කියලා තියෙනවා. එකම පුතා. දෙවියන් වහන්සේ කියනවා මම ප්‍රේම කරන මගේ නා ස්වාමීනි ඔබ වහන්සේ මේ දරුවා නැතුව සාරා විලන මම සාරාව දෙන්නම්. ආබ්‍රහම් කියන්නේ නෑ. ආබ්‍රහම්ට කියන්න දෙයක් නෑ. දෙවියන් වහන්සේ කියලා ඉවරයි. ආබ්‍රහම් නුඹ ප්‍රේම කරන පුතා. your beloved son. සමහර අවස්ථාවලදී අපි සෙනෙහවන්ත සහෝදර ස්වාමීනි ඔබ වහන්සේට තේරෙන්නේ නැහැ. අනේ ස්වාමීනි මේක බෑ. ඔබ වහන්සේ දන්නවා ස්වාමීනි මං ඉන්න ප්‍රශ්නේ. ඔබ වහන්සේ දන්නවා ස්වාමීනි මගේ ස්වාම පුරුෂයා රෝගයෙන් ඒකින්ද මට පල්ලියෙන්න බැරි හරියට. ස්වාමීනි ඔබ වහන්සේ දන්නවා මගේ ආර්ථික කොච්චර වැටිලාද කියලා. ඒ නිසා ඔබ දන්නවා ස්වාමීනි මට දසෙන් කොටස් දෙන්න බෑ ඒකින්ද. මම ණයවල ඉන්නේ ස්වාමීනි. හලෙලුයා. හලෙලුයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය. දෙවියන් වහන්සේට අපි කියලා දෙනවා. දෙවියන් වහන්සේ දන්නේ නැහැ. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියනවා ආබ්‍රහම් නුඹේ දෙවියන් වහන්සේ ඔබගේ හැම දෙයක්ම උප්පත්තියේ ඉඳලා මැරෙනකම් උන්වහන්සේ දන්නවා. හලෙලුයා. අපි ගොඩාක් මිනිස්සු කරන යාච්චාවල ගොඩාක් වචන බොරුවට කරන දේවල්. හලෙලුයා. හලෙලුයා. සියල්ල දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ දන්නවා මම ඉන්න මා තත්ත්වය මේ මොහොත මගේ නෑදෑයෝ ගෙදර ඇවිල්ලා අද ඉරිදා මට පල්ලියේ ඉන්න බෑ ස්වාමීන් වහන්සේ දන්නවා. දෙවියන් වහන්සේ දන්නවා. හැබැයි දෙවියන් වහන්සේ දැනගෙන ආබ්‍රහම්ගේ එකම පුත්‍රයා ආබ්‍රහම් ප්‍රේම කරන පුත්‍රයා නමුත් දෙවියන් වහන්සේ කියන ආබ්‍රහම් මේ පුත්‍රයාව අරගෙන එන්නට ඕනේ. දෙවියන් වහන්සේ කියන ඔව් මම දන්නවා ආබ්‍රහම් එකම පුත්‍රයානේ. නුඹ ප්‍රේම කරන පුත්‍රයානේ තියාගෙන ඉන්න ගෙදරට වෙලා. ඕ මන් දන්නවා නුඹ හොදට ණය දසෙන් කොටස් තියා ගන්න. මන් දන්නවා ඔබට ව්‍යාපාරات එක රස්සාවත් එක නුඹ බිසි යාචා කරන්න එපා. එපා. දැන් ඉගැන්වීමුත් තියෙනවා. යේසුස් වහන්සේ කුරුසියේ ඔක්කොම ඉවසන් කළා. ඉවරයි ඔක්කොම ඉවරයි. දැන් යාචා කරන්න ඕනේ නැහැ. නිරහරු ඉන්න ඕනේ නැහැ. මට කෙනෙක් කිව්වා පාස්ටර් යේසුස් වහන්සේ නිරහරුව දැන් අපි නිරහරු ඉන්න ඕනේ. මම කිව්වා යේසුස් වහන්සේ ඇඳුම් ඇඳලා එහෙනම් ඔයා දැන් අඳින්න නැතුව ඉන්න. යේසුස් වහන්සේ නිරහරුට දැන් නිරහරු ඉන්නේ නැත්තම් යේසුස් වහන්සේ ඇඳුම් ඇඳලා ඔය ඇඳුම් අඳින්න නැතු ඉන්න. යේසුස් වහන්සේ හලෙලුයා. හලෙලුයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි මිනිස්සු තමාට ලේසියට හදා ගන්නවා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි ස්වාමීන් වහන්සේ දන්නවා ආබ්‍රහම්ට කියන්න ඇති ඕන තරම්. ආබ්‍රහම් රැකිට්ට උදේ පාන්දර දරුවා සෙනෙහවන්ත සහෝදර සහෝදරි කොහොමද මම දන්නේ නැතුව ඉස්සරහට එන්නේ ඉස්සරහ මොනවද වෙන්නේ සෙනෙහවන්ත සහෝදර සහෝදරි මට මතකයි මම දෙවියන් වහන්සේ සේවයට කැඳවද්දි මගේ නංගිලා දෙන්නයි මගේ අම්මයි අම්මා බලාපොරොත්තු වෙමින් ඉන්නවා මම රට ගිහිල්ලා සල්ලි එවනවා එතනින් නංගිලා විවාහ වෙනවා
නංගිලා බලාගෙන ඉන්න අයියා කෙනෙක් ඉන්නවා. අයියා දැන් මේ අපිව අපේ අනාගතේ හොඳට හදයි. ඒ අවස්ථාවක දෙවියන් වහන්සේ මට කියනවා එන්න. ඉස්සල්ලා මට සෙනෙහවන්ත සහෝදර සහෝදරිය එක්කෙනෙක් කෙනා කතා කර මට මගේ තාත්තා තුලින් අනිත් අය තුලින් කතා කරද්දී යම් සේවක ආසාවක් ඇතුළේ ඇතුළේ තිබ්බත් මට ඒක එළියට එන්න බෑ. මොකද මගේ පිටිපස්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. මගේ අම්මා බලාගෙන ඉන්න එකම පුතා කෙරේ බලාපොරොත්තු වෙයි. නංගිලා දෙන්න බලාගෙන ඉන්න එකම අයියා කෙරේ බලාපොරොත්තු වෙයි. මම ස්වාමීන් වහන්සේ දන්නවා. ඔබ වහන්සේ දන්නවා. හලෙලුයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය මොනවද ඊට පස්සේ මම ආපුවම මේ වලට වෙන්නේ? දෙවියන් වහන්සේ මට කිව්වේ නෑ. සෙනෙහවන්ත සහෝදර. නමුත් දවසක දෙවියන් වහන්සේ කතා කරලා ඊට පස්සේ මම තීරණය කළා. ස්වාමීන් වහන්සේ මට කතා කළා. උන්වහන්සේ දන්නවා මගේ ජීවිතේ හැම දෙයක්ම. මම අඩිය තියෙනවා. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය ඔබ දෙවියන් වහන්සේ විශ්වාස කරලා ඇදහිල්ලෙන් අඩිය ඉස්සරහට ගන්නකම් දෙවියන් වහන්සේ ක්‍රියා කරන්න යන්නේ. ඔබ එක අඩියක් ගත්තේ දෙවියන් වහන්සේ ඊළඟ අඩිය ගන්න අණ දෙන්නට යනවා. ඔබ එක අඩියක් ගත්ත දෙවියන් වහන්සේ ඊළඟ අඩිය ගන්න අණ දෙන්න යනවා. දෙවියන් වහන්සේ ඔබ එක අඩියක් ගත්තේ දෙවියන් වහන්සේ ඊළඟ අඩිය ගන්න අණ ගන්න යනවා. උන්වහන්සේ ඔබ අල්ල ගන්නට යනවා. උන්වහන්සේගේ බලය ප්‍රකාශ වෙන්න යනවා. හලෙලුයා හලෙලුයා හලෙලුයා. පේතුරු අහන යේසුස් වහන්සේගෙන් ස්වාමීනි මම එන්නද ඔබගේ මුහුද මත පයින්? යේසුස් වහන්සේ කියන පේතුරු come just come. එන්න පේතුරු. හලෙලුයා. කොහොමද එන්නේ ස්වාමීනි? මුහුදේ කුණාටුව හුලඟ තදයි. අපේ බෝට්ටුවක් තින්න බැරි තැන කොහොමද මුහුදේ අපි ඉන්නේ? මුහුදට අඩිය තිබ්බොත් ගිලෙනවා ස්වාමීනි. යේසුස් වහන්සේ කියනවා පේදුරු පයින් එපා. මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා. මම මුහුද පාලනය කරනවා. පේදුරු පයින් එපා මං ඉන්නකම්. සුද්ධාත්ම වහන්සේගේ බලයෙන් දහස් කළා දෙන්නේ. ඔබ යට යන්නේ නැහැ. යේසුස් වහන්සේ කිව්වද? නෑ. පේදුරුට මොනවද කරන්න තිබ්බේ? උට යන්න ඕන නම් බෝට්ටුවෙන් එළියට එන්න. එළියට ආවා. අඩිය තිබ්බා. පේදුරු බැලුවා. අඩියේ ගිලෙන්නේ නැහැ. කොහොමද ගිලෙන්නේ නැති මුහුදේ? මුහුදේ හුලඟ මෙහෙ බෝට්ටුවේ නැහැ විසු වෙනවා. පේදුරු විසු වෙන්නේ නැහැ හුලඟට. සෙනෙහවන්ත සහෝදර සහෝදරි පේදුරු ඊළඟ අඩිය තිබ්බා. මෙන්න යට යන්නේ නැහැ. පේදුරු ඊළඟ අඩිය දිනනවා. යට යන්නේ නැහැ. සෙනෙහවන්ත සහෝදර සහෝදරි ඔබ දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරලා සෙනෙහවන්ත සහෝදර මොන දේ තිබුණත් මොන ගැටලුව මොන පීඩා රස්සාව මොන තත්ත්වය තිබුණත් ඒක ඔක්කොම පැත්තක දාලා ඔබ දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරලා අඩිය තියද්දි දෙවියන් වහන්සේගේ බලය ප්‍රකාශ වෙනවා. සියල්ල පාලනය කරන උන්වහන්සේ. හලෙලුයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි අපි කියනවා යෙහෝවා රාෆා. අපි කියන්න ඕන උන්වහන්සේ දන්නා උන්වහන්සේ සුව කරන දෙවියන් වහන්සේ කියලා. හලෙලුයා. උන්වහන්සේ අපි දෙවියන් වහන්සේ කියන්නේ ඉස්සලා උන්වහන්සේ දැනගෙන හිටියා උන්වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. අපි කියන ඉඳන් උන්වහන්සේ දෙවියන් වහන්සේ උනේ. අපි යෙහෝවා යයිරේ ඔබට පුළුවන් සපයන්න කියලා උන්වහන්සේ දන්නවා මම දිව්‍ය සැපෙම් කරු. හලෙලුයා. උන්වහන්සේට කිව්වේ නෑ ආදම් භාර්යාවක් ඕනේ කියලා. උන්වහන්සේ උහුට නින්දක් කියලා උහුගේ ලැටෙන් භාර්යාව සැදුවා උන්වහන්සේ. ආදම් දෙවියන් වහන්සේ කිව්වේ මට වතුර ඕනේ, මට පළතුරු ඕනේ, මට එළවලු ඕනේ, මට ලස්සන උයනක් ඕනේ. කක්වත් ආදම කිව්වේ ඒවා නෙමෙයි. දෙවියන් වහන්සේ සියල්ල දන්නවා. දෙවියන් වහන්සේ සැපෙවි. සෙනෙහවන්ත අපි අද ගොඩාක් කියන යෙහෝවා රාෆා, යෙහෝවා යයිරේ, එල් ෂඩායි කරන්න බැරි දෙයක් නැහැ. සෙනෙහවන්ත සහෝදර සහෝදරි නමුත් අපි විශ්වාස කරන්නේ නැහැ. හලෙලුයා. 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 මෙතන ස්ටෙෆානි ඉන්නවා. දේශනාව රෙකෝඩ් කරනවා. ලබන සතිය ඔබට ගන්න පුළුවන්. මම දන්නවා යාට මේක රෙකෝඩ් කරන්න පුළුවන් කියලා. මම කියන ස්ටෙෆාන් වාට හොඳ රෙකෝඩ් කරන්න පුළුවන්. ළඟට ගිහලා කියන වාට හොඳ රෙකෝඩ් කරන්න පුළුවන්. වාට හොඳ රෙකෝඩ් කරන්න පුළුවන්.
ඔයාට හොඳ රෙකෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ගිටාර් එකකුත් ගහලා ස්ටෙෆාන් හොඳට රෙකෝඩ් කරනවා. ස්ටෙෆාන් හොඳට රෙකෝඩ් කරනවා. හලෙලුයා. හලෙලුයා. සරේවත සහෝදර සහෝදරි ඒක කියන එක නේ වැදගත්. විශ්වාස කළ බාර දෙන එක. අපිම තමයි යෙහෝවා රාෆා මාගේ සමිඳුන් මාව සුව කරයි. හැබැයි කවදාවත් අපි සුව කරන ඉස්ස බාර දෙන්නේ නැහැ. හලෙලුයා. කවදාවත් ස්ටෙෆාන්ට රෙකෝඩ් කරන්න මන් දෙන්නේ නැහැ. මම කියනවා ස්ටෙෆාන් හොඳට රෙකෝඩ් කරනවා. ස්ටෙෆාන් හොඳට රෙකෝඩ් කරනවා. හලෙලුයා. 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 ලෝකේ ඉන්න හොඳටම රෙකෝඩ් කරන ස්ටෙෆාන් තමයි මං කියනවා. හැබැයි කවදාවත් දෙන්නේ නැහැ. අද ගොඩක් අය එහෙම තමයි. දෙවියන් වහන්සේ සුව කරනවා. සුදාත්මනි මාතු කිස්සුසුල ඉන්න මට නිතරම ජය තිබේ. මොන පීඩා ආවත් මම දාලා යන්නේ නෑ. හලෙලුයා. කියනවා විතරයි. පොඩි පීඩාවයි. ඔක්කොම විසිරෙනවා. හලෙලුයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි දෙවියන් වහන්සේට අවශ්‍ය එක නෙමෙයි. බාර දීම. ඇදහිල්ලේ. මම බාර දුන්නා එදා. මගේ තාත්තට කියනවා දෙවියන් වහන්සේ රෝලේ ඉද්දී දැන් ඕගේ පාස්ටර් මිය ගිහිල්ලා දැන් තාත්තට වැඩ කෙනෙක් නැහැ. ඕ රෝල් ගත වෙලා නැවත වාරයක්. මොකද ඕ දෙවියන් වහන්සේ කී කරුන්නේ නැහැ පළවෙනි පාර. සේවෙතිද ඕ බිස්නස් වලට ගියා දෙවස්ථානට ගිහිල්ලා. ඊට පස්සේ රෝගෙටපත් වුණා රෝල් ගත වුණා නැවත වාරයක්. ඒක තමයි ඔහු කියන්නේ පාන්දර දෙකට කතා කරා කියලා. කන්දසාමියා පාස්ටර් කන්දසාමියා එකක් තව පාන්දර දෙකට කතා කරු තව එකක්. එතකොට දෙවියන් වහන්සේ කියනවා මම නුඹට කටුනායකට යන්න නුඹ සේවයක් ආරම්භ කර. කොහෙද යන්නේ ස්වාමීනි? මා ළඟ සල්ලි නැහැ. ස්වාමීනි මම කොහොමද පටන් ගන්නේ? මා ළඟ සල්ලි නැහැ. මම කොහෙද කියලා නතර වෙන්නේ? කොහෙද මම නතර වෙන්නේ? කාගේ ගෙදරද? කාණ්ඩුව සුභාරංශිකෙන් මට බයිබල් උපාධියක් නැහැ. කවුද ගැලවෙන්නේ මම කොහොමද දේශනා කරන්නේ? මම දන්නේ නැහැ බයිබලේ තියෙන පොත් ගානවත්. හලෙලුයා. හලෙලුයා. සෙනෙහවන්ත සහෝදර සමහරගේ බයිබල් විද්‍යාවට ඉගෙන ගත්ත දෙවියන් වහන්සේ ත්‍රිත්වය, පියා, පුත්‍රයන්, ශුද්ධාත්ම වහන්සේ එකම දේවත්වයක් තුල පුද්ගලයන් තුන් දෙනෙක්. යේසුස් වහන්සේ ගැලවුම් කර ඉගෙන ගත්තා. ශුද්ධාත්ම වහන්සේගේ ධර්ම ඉගෙන ගත්තා. නමුත් කවුරුත් ක්‍රියා කළේ නැහැ. මගේ තාත්තා මේ මුකුත් ඉගෙන ගත්තේ නැහැ. දෙවියන් වහන්සේ කිව්වට පස්සේ කරන්න දන්නේ කොහොමද? සාක්ෂියකුත් නැහැ, කවුරුත් නැහැ. සල්ලිත් නැහැ. 240ද 400 ගණන් තිබ්බ. ඒක අරන් උහු වෙනවා. හලෙලුයා. එක ෂර්ට් එකයි හොමට කියන එක කල්සමයි. බයිබලේ අරගෙන එනවා. ඇවුරුවත් කොතනද මෙතන මොකද්ද කියන්නේ? ජයලත් හෝල්ලේ ළඟයි. බහිනවා. කොහෙටද යන්නේ? කවුද මේ පැත්තේ ඉන්නේ? දන්නේ නැහැ. හලෙලුයා. හලෙලුයා. දෙවියන් වහන්සේ කියන ආබ්‍රහම්ට එන්න. ආබ්‍රහම් ලොකු පීඩන එක දරුවව දෙන්න. හැබැයි ආබ්‍රහම් මන් ඔබට පෙන්නනවා කන්දක්. You sacrifice your son as a burnt offering on one of mountains which I tell you. මම පෙන්නන කන්දක්. ඒ කියන්නේ කඳු තව ගොඩක් තියෙනවා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි අනිත් වෙන කන්දක දරුවව පූජා කරන නම් දරුවා මැරෙනවා. ඊසාක් හිනාව මැරෙනවා වෙන කන්දක පූජා කරා නම්. මේ ආබ්‍රහම් යන අතර කඳු කතා කරනවා. ආබ්‍රහම් පේදුරු මුහුදේ යද්දී එකපාරටම සාතන් කියනවා පේදුරු මේ බලන්න කුණාටුව සැරයි. පේදුරු නුඹ ගිලෙයි. හලෙලුයා. ආබ්‍රහම් යනවා. හද්ද නැහැ. කඳු කියනවා ආබ්‍රහම් ඔච්චර දුර යන්න ඕනේ නැහැ. මේ තියෙන කඳු.
මනුස්සය උදේ පාන්දර පල්ලි නැගලා අපේ කිතුණු යාළුවෙක් හම්බෙනවා. එයා කියනවා අයියෝ ඔච්චර දුර යන්න ඕනේ නැහැ නේ අපේ ළඟ පල්ලියක් තියෙනවා යන් ඒකට. හලෙලුයා. අයියෝ ඔච්චර දුර යන්නේ. එකම දෙවියන් වහන්සේනේ. පාස්ටර්ගේ පල්ලි එක දෙවියන් වහන්සේ කෙනෙක් තව පල්ලියක එක දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවද? හලෙලුයා. ඔච්චර දුර යන්න ඕනේ නැහැ අපි මේ ළඟ කන්දක පූජා කරමු. සෙනෙහවන්ත සහෝදර සහෝදරි ආබ්‍රහම් දෙවියන් වහන්සේ කෙරේ අවධානය තියාගත යුතු තිබුණා. ඇයි? දරුවා පූජා කරන ඕන දෙවියන් වහන්සේ පෙන්වන කන්දක. මේ දරුවගේ සැලැස්ම මරණය නෙමෙයි. මේ දරුවගේ සැලැස්ම මුළු විශ්වයේම ආශිර්වාද කිරීමයි. හලෙලුයා. දෙවියන් වහන්සේ බෝ නිකන් නෙමෙයි කැඳවලා තිබෙන්නේ බලවත් දේව බොර තුලින් කරන පිණිස. හැබැයි ඔබට ඕනේ දෙවියන් වහන්සේ කෙරේ අවධානය තබාගෙන යන්න. ප්‍රශ්නෙට ගන්නවා යක්ෂයා. මේ ලංකාව ගොඩක් මිනිස්සුන්ව පීඩනවල හිර කරලා යක්ෂයා ගන්නවා පීඩනෙට මිනිස්සුව. පේදුරු ගත්ත ගමන් පේදුරු ගිලුණා. අද ගොඩක් සෙනග ඇදහිල්ලෙන් ගිලි යනවා. ඇදහිල්ලෙන් වැටෙනවා. ලොකු සැලසුම් ඇන හිටිනවා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි ආබ්‍රහම් මොනවද කරන්නේ? දින 3ක් යනකම් ඔහු එක දිගට ආවා. ඔහු ඔළුවේ ඉස්සුවේ කන්ද දකිද්දි දෙවියන් වහන්සේ කෝ ආබ්‍රහම් මෙන්න කන්ද. ලොකු පීඩනයක් දරුවා පූජා කරන්න. දරුවා මර මොකද ආබ්‍රහම් හේබ්‍රේ පොතේ කියනවා ආබ්‍රහම් දරුවා පූජා කරේ මම මැරුවා දෙවියන් වහන්සේ නැගිටිනවා කියන එක. ආබ්‍රහම් මරන්න සූදානම් වෙන්නේ දරුවා. ආබ්‍රහම් දන්නවා දෙවියන් වහන්සේ නැගිටිනවා. හැබැයි ආබ්‍රහම් තමාගේ දරුවා මරන්න නැගිටිනවා කිව්වට පුළුවන් දෙයක්. පිය ගාලා මරන්න ඒ ලේ අරන් පූජාසනේ වටේ හිලා ඊට පස්සේ තමාගේ අත් වලින් ගින්දර දාලා පුච්චන්න පුළුවන්ද? ලොකු පීඩනේ. ඔබට වගේ නෙමෙයි මට වගේ නෙමෙයි. සෙනෙහවන්ත සහෝදරස ඔබට පීඩන ඇවිල්ලාදී පොඩ්ඩක් ගෑස්ට්‍රයිටිස් ටිකක් වැඩි වෙලා. ඔබට පීඩන ඇවිල්ලා ලෙවල් සීනි පොඩ්ඩක් වැඩි කියලා කියනවා. හොඳයි සීනි ගණන් කාලේ. හලෙලුයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි ඔබට පීඩන ඇවිල්ලාදී මොකක් හරි ආතරයිටිස් සැටකට උරි දෙනවා කියලා. පේදුරුට එහෙමනේ. ඔබට පීඩනයට ගේසින්න වෙන්න යනවා කියලා. සෙනෙහවන්ත සහෝදර අපේ ආබ්‍රහම්ට පීඩනේ තමාගේ එකම දරුවා පූජා කරන්න. පෙන්නන කන්දක් මත. හඬ ආන්නට ඕනේ. කොහොමද මන් දන්නේ නැතු යන්නේ? සෙනෙහවන්ත සහෝදර සහෝදරි දෙවියන් වහන්සේ විශ්වාස කරන්න. රයින්හාඩ් බොන්ක කියන දෙවියන් වහන්සේගේ 16 අප්‍රිකාවට ගියා 750ක් නැතුව. නමුත් සෙනෙහවන්ත සහෝදර දෙවියන් වහන්සේ උට එකක් දුන්නා දර්ශනයක්. ඔව්ලා මිලියන ගණන් සෙනඟට දේශනා කරනවා. හලෙලුයා. සල්ලි නෑ සංවිධාන නෑ කොහොමද වෙන්නේ? ඔහු ගියා කිය කරුණා දෙවියන් වහන්සේ සැපෙව්වා නියම තැන. දෙවියන් වහන්සේ සපේනවා. ඒකයි I see you if you wanna get there. Hallelujah. Provision will be made when you get there. ඔබ ස්වාමීන් වහන්සේ කන්දරෙද්දී ඔබගේ සැපේම දෙවියන් වහන්සේ නිදහස් කරනවා. හලෙලුයා. 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 සෙනෙහවන්ත සහෝදර සහෝදරි ආබ්‍රහම් මුළු අවධානය දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ඔබේ කන. හලෙලුයා. හලෙලුයා. කෙම ඔබට කිව්වේ 400ක් එක මේ ප්‍රදේශයට ආවා. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසයෙන් සිටියා. කොහොමද වෙන්නේ දන්නේ නැහැ. නමුත් නියම තැනදී දෙවියන් වහන්සේ මේ 5000කට දේවස්ථානේ ගොඩනගන මිනිසුන් වහන්සේ ආශිර්වාද කළා. හේ! හලෙලුයා! 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 හේ! මට සන්තෝෂයක් ආවා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි පනස් දහකට දේවස්ථානයක් ගොඩනගන වෙනවස කොහොම සල්ලි සපයන්නේ? කන් දෙදුන්නාසේ සපයා දෙනවා. නේද?
ආබ්‍රහම්ට බැටළු පැටියක් සැපෙව්වා. කන්දේදී. නියම තැන. ඒ බැටළු පැටිය හිටියේ නැහැ වෙන කඳුවල. සෙනෙහවන්ත සහෝදර සහෝදරි. ඔබ මොන ප්‍රශ්නයක් තිබ්බොත් දෙවියන් වහන්සේ කෙරේ අවධානය තබාගෙන ඔබ ගමන් කරොත් නියම තැනදී ඔබගේ දර්ශනය කොච්චර විශාල වුණත් ප්‍රශ්නයක් නැහැ ඒක. ඒ දර්ශනය විශාල වෙන තරමට හොඳයි. හලෙලුයා. දෙවියන් වහන්සේ ක්‍රියා කරන්න යනවා. දෙවියන් වහන්සේ පෙන්වන කන්දේදී ඔබට ලැබෙන්නට යනවා. ආබ්‍රහම්ට කල්පනා කරන්න ඕනේ බැටළු පැටියා නෙමේ, පූජා කරන බැටළු පැටියා නෙමේ. ආබ්‍රහම්ට කල්පනා කරන්න ඕනේ මෙච්චරයි. දෙවියන් වහන්සේ මට කොහෙද පෙන්වන්නේ පූජා කරන්න. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය ඔබට අවශ්‍ය මෙච්චරයි. ඔබගේ ජීවිතේ කොහොමද මම ජීවත් වෙන්නේ? කොහොමද මම සුව වෙන්නේ? කොහොමද මම ගයක් හදන්නේ? කොහොමද මම වාහනයක් ගන්නෙ? කොහොමද මම සේවය කරන්නේ? කොහොමද සෙනග ගැලවෙන්නේ? කොහොමද මම දේවස්ථාන හදන්නේ? මේ සෙනෙහවන්ත සහෝදර සහෝදරිය ඔබට අවශ්‍ය මෙච්චරයි. දිනපතා දෙවියන් වහන්සේ මට මොනවද කියන්නේ? Hallelujah! Hey! Hallelujah! Hallelujah! එච්චර යෝනේ. ආබ්‍රහම්ට එච්චර යෝනේ. මොන කන්දේද? කොහොමද හඳ අඳුරගන්නේ? සෙනෙහවන්ත සහෝදර සහෝදරි මම යනවා ඇඳුම් ගන්න. මම යද්දී හිතාගෙන යන්නේ මම ගන්නවා ලානිල් පාට, මම ගන්නවා රතු පාට, මම ගන්නවා මේ වගේ නෑ. මම යනවා බලන්නයි ගන්නයි දෙකටම යන්නේ. බලලා මට ඕන එක හම්බුණා මම ගන්නවා. නමුත් සමහර තැන්වල මට ප්‍රශ්නයක් තියෙනවා. ගියාම කෙනෙක් කියනවා සර් ඔයා මොකද්ද බලන්නේ? මං කියන මම බලා ගන්නම්. මට ඕනේ නැහැ වගේ උදව් මම හොයා ගන්නම්. නමුත් ආයෙ ටිකෙන් ඇල්ලනවා. සර් ඔයා ෂෝට් එකක්ද කලිසමක්ද? සර් ඔයා කොළ සයිස් එක මොකද්ද? ඉනේ සයිස් එක. මේක මාර ලෙඩක් මම ඊට පස්සේ වෙන කඩේකට යනවා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි මට ඕනේ බලන්න. මට ඕන එක මගේ හිතට අල්ලන එක මම දැක්ක ගමන් මම දන්නවා මේකයි මට ඕනේ. දෙවියන් වහන්සේ කතා කරද්දී ඔබ දැනගන්නට යනවා. එතනදී ඔබ දැනගන්න දෙවියන් වහන්සේ කතා කරා. දහස් ගණන් ඇඳුම් අතර හලෙලුයා දහස් ගණන් ඇඳුම් අතර මම මගේ එක තෝරගන්න. දැක්කා. දෙවියන් වහන්සේ කතා කරද්දී වගේ. ඒකයි වැදගත්. මොනවද දෙවියන් වහන්සේ මට කියන්නේ? ආබ්‍රහම ගියා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි ඊට පස්සේ කන්ද ළඟට ආවා. ආබ්‍රහම් යද්දි ආබ්‍රහම් දෙක යන වැඩකාරයෝ යනවා. ආබ්‍රහම් කොහෙද යන්නේ? ආබ්‍රහම් කියන මල්ලේ පොල්. හලෙලුයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි හලෙලුයා. දවසක් මට මතකයි. බ්ලූ ඩයමන්ඩ් හෝල්ට් එකේ ඉද්දී උදේ අහනවා සීන පටස් කරන ටුම් 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 බල උදේ පාන්දර කවුද මේ බට්ටපත්තු කරන්නේ? මං ගියා එළියට බලද්දී ඒක මිනිස්සෙක් බිමට වෙඩි දිනනවා. කෑ ගහනවා අසභ්‍ය වචන කියන. නුඹලා අයින් වුණ නැත්නම් මරනවා. ඒ අවස්ථාවේදී ඒ ගෙදර අයිතිකාරයා කියනවා පාස්ටර් තාත්තට කියනවා ඔයා ඉන්න පාස් ඔයා යන්න එපා. ඒ මනුස්සයාට මේ ප්‍රදේශයේ බලවත් මනුස්සෙක් ඒ කාලේ. මේ මනුස්සයාට ප්‍රශ්න තියෙන්නේ මේ සෙනග ප්‍රශ්න පල්ලියත් එක්ක. ඒ නිසා පල්ලිය කරන්න එපා. ඒ අවස්ථාවේ කිව්වා වේපාලකතුමා කියනවා පල්ලිය නැත්තම් මට මෙතනින් ඇති වැඩක් නැහැ. පැය 24ක් ඇතුළත මෙතනින් අයින් වෙන්න ඕනේ. පැය 24ක් යන්න ඕනේ නැහැ. බයිබල් පාඩම් ඉවරේ 12ට විතර ඇති. හවසේදී මෙතනින් ගෙල් ඉවරයි. ඊට පස්සේ යන්නේ කොහෙද දන්නේ නැහැ. හලෙලුයා. මම ඔය පිටුවසේ ඉන්නවා. මම කොහෙද යන්නේද? ඊසාකුත් කල්පනා කරු නැති. ආබ්‍රහම් කිව්වා කොහෙද මේ තාත්තා යන්නේ? මමවත් අදගෙන දවස් ගන්න. සෙනෙහවන්ත සහෝදර සහෝදරේ
ඊට පස්සේ YWC බිල්ඩින් එක හම්බුණා කොහොම හරි. එතන ඉර්ධෞදය කරපුවම එතන කියනවා එතන දෙන්න බෑ කියලා. කොහෙද යන්නේ? සෙනගටත් ප්‍රශ්න, මටත් ප්‍රශ්න. කොහෙද යන්නේද? මම තරුණ ජීවිතේ කැප කරගත්තා. දැන් මම මොකද කරන්නේ? හලෙලුයා. නමුත් ඔබ දන්නවා සෙනෙහවන්ත සහෝදර සහෝදරි අද වෙනකන් මම සේවයට කැපවෙච්ච දවසේ මම දැක්කා එක දවසක් සෙනෙහවන්ත සහෝදර සහෝදරි කොයිම හේතුවකටත් ඔබගේ දාසයා මගේ තාත්තා එක දවසක් එක දෙවියමක් නතර කරලා නැහැ. හලෙලුයා. තැනේදී දෙවියන් වහන්සේ සැපෙව්වා. නියම තැනේ. එකයි අවශ්‍ය. දෙවියන් වහන්සේ අහුම්කන්නේ. ආබ්‍රහම් කන්දලකට ආවා. ආබ්‍රහම් කියනවා මෙච්චර කල් ආව වැඩකාරයන්ට දැන් ඉන්න. සෙනෙහවන්ත සහෝදරස ඔබ ස්වාමීන් වහන්සේ කන්දට ලං වෙන්න ඔබ ස්වාමී ඔව් දැන් ඉන්න කියලා මොනවද කරේ? ඔව් ගත්ත ගින්දර, ඔව් ගත්ත දර ටික, ඔව් ගත්ත බීය. සෙනෙහවන්ත සහෝදර මෙච්චර වෙලා ඔහු ළඟ හිටියෝ වැඩ කරපු අය තමයි මේ වැද්දේ. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය ඔබ දෙවියන් වහන්සේ ලං වෙන්න ඔබ අනිත් අය මත යැපෙන එක නතර වෙන්න යනවා. ඔබ දෙවියන් වහන්සේ මත යැපෙන්න පටන් ගන්නවා. දෙවියන් වහන්සේ ඔබ බලවත් කරනවා. හේ! හලෙලුයා! ආබ්‍රහම් තමා මතර ගත්තා. ඔබ දෙවියන් වහන්සේ ලං වෙන්න අනිත් අය මත යැපෙන එක නැති වෙනවා ඔබේ ජීවිතේ. ඒ වගේ ඔබ දෙවියන් වහන්සේ ලං වෙන්න සෙනග ඈත් වෙනවා. ස්වාමීන් වහන්සේ කන්දට ලං වෙන්න. හලෙලුයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි කාටවත් බරක් නැති සෙනෙහවන්ත සහෝදර සහෝදරි මිනිස්සෙක් වගේ ඇවිදින කී දෙනෙක් කැමතිද? ආබ්‍රහම් අනිත් අය මත තියෙන බර තමා මතර ගත්තා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි ඔබ දෙවියන් වහන්සේ ළඟ වෙද්දී දෙවියන් වහන්සේ ඔබ තවත් අය මත යැපෙන්නේ කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔබ බලවත් මිනිසෙක් කරනවා. ආබ්‍රහම් හලෙලුයා. කොහොමද වෙන්නේ? ආබ්‍රහම් දරුවා අහනවා තාත්තේ ගින්දරක් තියෙනවා දරක් තියෙනවා. තාත්තේ ගින්දරක් තියෙනවා දරක් තියෙනවා. කෝ බැටළු පැටියා පූජා කරන්න. කොහොමද මම සුව වෙන්නේ? මම කොහොමද මේ දෙවියන් වහන්සේ අකමැති ව්‍යාපාර ඇතැරලා ආශිර්වාද ලබන්නේ? ජීවත් වෙන්නේ? කොහොමද මං දසෙන් කොටස් දීලා මගේ මාසේ රෝල් කරන්නේ? හලෙලුයා. හලෙලුයා. ඕවර් ටයිම් පැත්තක දාලා මම කොහොමද යාච්චා කරන්නේ? ඕවර් ටයිම් පැත්තක දාලා මම කොහොමද මට අතිරේක මුදල් එන්නේ? හලෙලුයා. හලෙලුයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි බාරය කල්පනා කරනවා තමාගේ මේ තියෙන පිස්සු ආදයන් පැත්තක දාලා මම කැපෙනවා ගෙදරට, මං කැපෙනවා දෙවියන් වහන්සේ, මං කැපෙනවා මගේ ස්වාම පුරුෂ, මං කැපෙනවා මගේ දරුවන්ට. කොහොමද එතන මගේ පවුල දැන් ඉස්සරහට යන්නේ? කොහොමද මම රට නොගියොත් මම මේ පෝසතෙක් වෙන්නේ යන්නේ නැතුව? ආබ්‍රහම් කියනවා දෙවියන් වහන්සේ සපයනවා. කඳුල බැටළුවෝ නැහැ. කඳු වලට බැටළුවෝ දක්කන්නෙත් නැහැ. බැටළුවෝ ඉන්නේ රෑන්. කවුරුත් ගොපල්ලෝ කඳු වලට අරන් යන්නේ නැහැ බැටළුවන්ට. ඔවුන් ගෙනියන්නේ නිල් තන ගොදුරු පිම් වලට. බැටළු නමුත් ඔහු කියනවා කන්දේදී සෙනෙහවන්ත සහෝදර ස්වාමීන් වහන්සේ තන වැඩකුත් නැහැ. ස්වාමීන් වහන්සේ වෙලා වැඩකුත් නැහැ. ස්වාමීන් වහන්සේ මුකුත් වැඩක් නැහැ. උන්වහන්සේගේ කැමැත්තට මනුස්සයා යට වෙද්දී දෙවියන් වහන්සේ අදුෂ්‍යමානව ක්‍රියා කරන්නට යනවා. හalleluya. 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 බැටළු පැටියා සපයනවා මං. මට බැටළු පැටියා දෙවියන් වහන්සේ සපයනවා. හalleluya. දෙවියන් වහන්සේ සපයනවා. දෙවියන් වහන්සේ සපයනවා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි කියන්නේ එහා පැත්ත කෙනාට දෙවියන් වහන්සේ ඔබට සපයනවා කියලා.
හලෙලුයා. උදේ නැගිට්ටාම කියන්නේ යක්ෂයා ඔබගෙන් අහයි කොහෙන්ද කන්නේ කොහෙන්ද බොන්නේ කොහොම ජීවත් වෙන්නේ ඔබ යක්ෂයාට කියන්නේ උදේ නැගිට්ටාම හෝ කියලා යක්ෂයාට හුවක් කියලා කියන්නේ දෙවියන් වහන්සේ මට සපයනවා. හලෙලුයා. සනේවන්ත සහෝදර සහෝදරි ආබ්‍රහම්ගේ කන්දුරට සනේවන්ත සහෝදර සහෝදරි දෙවියන් වහන්සේ කාන්තාරී ඊශ්‍රායල් සෙනගට ලක්ෂ 6කට වැඩි සෙනගට උන්වහන්සේ වතුර දුන්නා. කන්න බොන්න නාන්න ගංගාවල් කාන්තාරේ ගලන්න ගත්තා. හලෙලුයා. කාන්තාරේ මන්න වැටෙන්න ගත්තා ලක්ෂ 6කට වැඩි සෙනගට උතුරා යන පිණිස. සනේවන්ත සහෝදර සහෝදරි සර්ව බලදාර දෙවියන් වහන්සේ කාන්තාරේ දිය පාරවල් සෑදුව දෙවියන් වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. පර්වත බිඳුනා. පර්වත වලින් ජලය ගංගාවල් මේ මහවැලි ගඟ වගේ ජායල ඇල වගේ ගංගාවල් නෙමේ. සනේවන්ත සහෝදර සහෝදරි විශාල ගංගාවල් ගලාගෙන යන්න ගත්තා. අලුත් වතුර හැමදාම නාන්න ගත්තා. අලුත් වතුර දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් දෙනවා. ඒ ස්වර්ගයේ වතුර මේ සෙනග පොන්නට ගත්තා. වස්ත්‍ර දිරුවේ නෑ. වස්ත්‍ර දිරුවේ නෑ. හරි. වස්ත්‍ර දිරුවේ නෑ. වස්ත්‍ර පරණුන්නේ නෑ. හරි. නමුත් වස්ත්‍ර හොදන්න ඕනේ. කොහෙන්ද වතුර හේදුවා? සනේවන්ත සහෝදර සහෝදරි කන්දට ආවා. ආබ්‍රහම් දරුවා වල්ල ගත්තා. ඊසාක්ට යේසුස් වහන්සේ සමාන කරන්නේ ඒකයි. ඊසාක් ලොකුයි. තාත්තත් එක්ක ෆයිට් කරන්න පුළුවන්. නමුත් ඊසාක් ෆයිට් කරේ නෑ. ඔබ ෆයිට් කරන්න එපා දෙවියන් වහන්සේත් එක්ක. ඔබ ෆයිට් කරන්න එපා. යේසුස් වහන්සේ ගෙස්සෙමුනි උයනේදී ෆයිට් කළේ නෑ. කිව්වා පියාණන් වහන්සේ කැමතිසේක නම් මේක පහ කරන්න. නමුත් මගේ කැමැත්ත නෙවෙයි වහන්සේ කැමැත්ත ඒවා බාර වුණා. අද මිනිස්සු ෆයිට් කරනවා. මේ විවාහය දෙවියන් වහන්සේ කැමති නෑ. මම ෆයිට් කරනවා මට ඕනමයි. ඕකේ you take it. මිනිස්සු බලෙන් ගන්නවා ශාපයක් තමයි මතට. You take it. God is not going to fight with you. Hallelujah. බොක්සින් කාර්යයක් නෙමෙයි දෙවියන් වහන්සේ. ඊසාක් ෆයිට් කළේ නෑ. ඊසාක් ලොකුයි. ලොකු ළමයා තාත්තත් එක්ක ඇවිදගෙන ගියා. ෆයිට් කරන්න පුළුවන් තාත්තත් එක්ක වයසේ ඉන්නවා. නෑ මම නෙමෙයි. මට බෑ පිච්චෙන්න. නෑ. කී කරුණා. දෙවියන් වහන්සේට. හalleluya. අන්තිම මරණයේදී කී කරුණා. පිච්චෙන්න කී කරුණා. ඔබ සූදානම් දෙවියන් වහන්සේ කී කරවෙන්න. උන්වහන්සේ බලවත් දේ කරන්නේ. සනේවන්ත සහෝදර සහෝදරිය. මොකද බැටළු පැටව නිකන් පූජා කරන්නේ නැහැ. බැටළු පැටේ ඉස්සෙල්ලා බඳින්න ඕනේ. බැඳලා දරසෑය මත තියලා බැටළු පැටියව මරලා ඒ ලේ හියන්න ඕනේ. ඊට පස්සේ පුච්චන්නේ. ඒ ඉසාක් අල්ලලා බැඳා ආබ්‍රහම්. ඉසාක් දන්නවා මම තමයි පූජා කරන්න යන්නේ. අරගෙන තිප්පා. ආබ්‍රහම් පිය ගත්තා. මොකද දෙවියන් වහන්සේ කිව්වා ආබ්‍රහම්ට දරුවා පූජා කරන්න කියලා. ඔබට බෑ හැමදාම පරණ එළිදරව් වලින් යන්න. ගියේ ඉරිදා දේශනාවෙන් ඔබට මේ හැමදාම යන්න බෑ. හalleluya. 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 ඔබ හිතනවනම් ගියේ ඉරිදා දේශනාවෙන් යන ඔබ හිතනවනම් ගියේ සුකුරාදා බයිබල් පාඩම වලින් අහපු දේශනාවෙන් යන ඔබ හිතනවනම් මේ ඉස්සෙල්ලා දවසක අහපු දේශනාවෙන් යන්න ඔබගේම සිනාව ඔබ මරා ගන්නවා. ඔබගේම සිහින ඔබ මරනවා. දවස ගානේ දෙවියන් වහන්සේ ඔබට කතා කරන්නට ඕනේ. දවස ගානේ දෙවියන් වහන්සේ ඔබට කතා කරන්න ඕනේ. දවස ගානේ ආචාර කරන්න ඕනේ. දවස ගානේ බයිබලය කියවන්නට ඕනේ. හalleluya. ආබ්‍රහම්ට පරණ හඬේ තියෙන දරුවා මරන්න. අද ගොඩක් අය යන්නේ පරණේවත් එක. පරණ සමහර පාස්ටර්ස්ලා දේශනා කරන පරණ ඒවා. මොකද පාස්ට් අහන්නෙත් නැහැ. පාස්ට් අහන්නේ සෙනෙවන්ත සද ගහනවා Google වලට ගිහිලා දේශනා දේශනාව අවුට්ලයින් එක ආව අනුන්ගේ එකක් ගිහලා දේශනා කරලා දානවා. හalleluya. අනුන්ගේ ලිදර වලින් දේශනා කළ මිනිස්සු මැරුණා. තව අයගේ ඇදහිල්ලෙන් ජීවත් වෙන්න බෑ. ඔබට සෙනෙවන්ත ඔබගේ 16 5000කට දේවස්ථානයක් ඇදහිල්ලෙන් හැදුවා කියලා
ඒක ඔහු බයිබල් විද්‍යාලයක යන්නේ නැතුව ඔහු සේවය කරා කියලා බලවත් ඒක තව කෙනෙක්ට කරන්න බෑ. ඒකට තව කෙනෙක් කියපු අත්දැකීමක් නෙමෙයි දෙවියන් වහන්සේ කියලා දෙන්නට ඕනේ. එක පාස්ටර් කෙනෙක් සෙනෙවන්ත සහෝදර සහෝදරි එක්තරා මිනිස්සෙක් ඇවිල්ලා කිව්වා ඔයා මැරුණත් නැගිටිනවා කියලා. සීනි 500 ගානට දීදී බෙහෙත් බොන්න නැතුව හිටියා. රෝලින් අරන් ආව ටිකට් කපාගෙන. හොඳයි ඇදහිල්ල. නමුත් ඔහුට දෙවියන් වහන්සේ කියන්නේ නැතුව අනුන්ගේ දෙයකට අහුම්කන් දුන්න ඔහු මැරුණා. සෙනෙවන්ත සහෝදර සහෝදරි එක්තරා සහෝදරියට එක පාස්ටර් කෙනෙක් කිව්වා ඔයා කියන්නේ ඔයාගේ කුසේ දරුවෙක් ඉන්නවා කියලා. ඇයි දරුවෝ හිටියේ නැහැ. ඇයි කිව්වා දරුවෙක් ඉන්නවා කියලා. කාලේ යද්දී ඇයට සිද්ධ වුණා කොට්ටයක් තියාගන්න. නමුත් දරුවා ආවේ නැහැ. ඇයට අන්තිමට ගම දාලා යන්න වුණා. ගම පාර බහින විහිළු කරා. මොකද ඇයට පාස්ටර් කිව්වා මෙහෙම කියන්නේ කියලා. නමුත් ඇයට දෙවියන් වහන්සේ කියලා තිබ්බේ නැහැ. දෙවියන් වහන්සේගේ හඬ අහන්න ඕනේ ඔබ. උදේ යාච්ඡාවෙන් බයිබලයේ කියවීමේ. තමාගේ ජීවිතේ දෙවියන් වහන්සේ ඉදිරි පූජා කරමි. දිනපතා. උන්වහන්සේගේ අභියස නිරාහාරයෙන් කී දෙනෙක් වැතිරිනවද? කී දෙනෙක් ඔබ නිරාහාරව හිටියද කාලයකදී ස්වාමීන් වහන්සේගේ අභියස තනියම ඔබට අවවාද කරනවා. ඔබේ ජීවිතයේ ස්වාමීන් වහන්සේගේ දිව්‍ය සැලසුම් ගැන හිටින් ස්වාමීන් වහන්සේ ගඳ අහන්න. සෙනෙවන්ත සහෝදර සහෝදරිය ආබ්‍රහම් දරුවා ගත්තේ දෙවියන් වහන්සේ කියනවා ආබ්‍රහම් yes lord දරුවා ගද්දිත් පිය ගද්දිත් ආබ්‍රහම්ගේ කන ස්වර්ගේ ආබ්‍රහම්ගේ කන ස්වර්ගේ හලෙලුයා එයා පැත්ත කෙනාට කියන්නේ දෙවියන් වහන්සේ සමන් දෙන්න වෙන කාටවත් නෙමෙයි කියලා. සෙනෙවන්ත සහෝදර සහෝදරිය ආබ්‍රහම් බැලුවා බලද්දී දෙවියන් වහන්සේ කියන ආබ්‍රහම් look at behind. Look at your behind. නුඹේ පිටපස්ස පැත්ත බලන්න ආබ්‍රහම්. ආබ්‍රහම් බලද්දී බැටළු පැටියෙක් පැටලිලා ඉන්නවා. සෙනෙවන්ත සහෝදර. ආබ්‍රහම් බැටළු පැටිය වරගෙන කන්දේදී පූජා කළා. සෙනෙවන්ත සහෝදර දෙවියන් වහන්සේ කියන ආබ්‍රහම් මුළු මිනිස් සංහතියට ආශිර්වාද වෙන්නේ නුඹේ පුත්‍රයාගෙන් නෙමෙයි නුඹේ පුත්‍රයාගේ ලේ නුඹේ ලේ ඒ ලේ පව්කාර ලේ මුළු මිනිස් සංහතියේ ආශිර්වාද ලබන්නේ මං දෙන්නා මගේ බැටළු පැටියා ඒ තමා නාසරිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ආබ්‍රහම් නුඹගේ පීඩනය නුඹගේ අමාරුකම මම පාවිච්චි කළ ආබ්‍රහම් එහෙනම් ඒ ස්වාමීනි මට දරුවෝ ගේන්න කිව්වේ මම නුඹේ පීඩනය පාවිච්චි කළා නුඹට මගේ හඬ අහන්න පුරුදු කරන්න. හලෙලුයා හලෙලුයා හලෙලුයා. සෙනෙවන්ත සහෝදර සහෝදරි ඔබ දන්නවද ආබ්‍රහම් දරුවෝ අරන් මේ පැත්තෙන් එන්න පටන් ගද්දී සෙනෙවන්ත සහෝදර සහෝදරි රෑලක හිටියා වූ බැටළු පැටියෙක් මෙහෙන් රෑණෙන් එළියට ඇවිල්ලා එන්න ගත්තා. කොහෙටද? දෙවියන් වහන්සේ පෙන්වන කන්දට එන්න ගත්තා. සෙනෙවන්ත සහෝදර සහෝදරි මරියතුමි දෙවියන් වහන්සේට කීකරු වෙලා සෙනෙවන්ත ඇයට දරුවව දේවස්ථානයේ කැප කරන දවසේ කුඩා කුරුල්ලෝ දෙන්නෙක් නිදහස් කරේ. කුඩා කුරුල්ලෝ දෙන්නෙක් නිදහස් කරන ඊටාම දුප්පත් අය. ඇය ඊටාම දුප්පත්. ජුසේතුමා ඊටාම දුප්පත්. නමුත් ඇය දෙවියන් වහන්සේට කීකරු වුණා. යේසුස් වහන්සේ බිහි කරලා හදන්න. රජුන්ගේ රජෝ ඇයට සල්ලි නැහැ. නමුත් ඇය කීකරු වුණා. සෙනෙවන්ත සහෝදර සහෝදරි ඇය කීකරු වෙද්දි වෙන රටකින් කීකරු වෙන දවස් අවුරුදු 2ක් විතර ගියා මේ මිනිස්සු වෙන රටක ඉන්න රජවරු වගේ මිනිස්සු රත්තරන් අරගෙන සුමුදලාඩු අරගෙන මරියතුමි ඉන්න තැන හොයාගෙන එන්න ගත්තා. ඔබ දෙවියන් වහන්සේ කීකරුලා දෙවියන් වහන්සේ හඬ දෙන ගමන් කරද්දී ඔබ නියම තැනට එද්දී සෙනෙවන්ත සහෝදර සහෝදරි දෙවියන් වහන්සේ ඔබගේ ආශිර්වාද නිදහස් කරලා තියෙන ඒක ඔබගේ ජීවිතේට මුණ ගැසෙන්න යනවා. ඒ දිව්‍ය සුවය කොහොමද දන්නේ නැහැ. ඒ සැපීම කොහොමද දන්නේ නැහැ. ඒ සඵලත්වය කොහොමද දන්නේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ කන්දේදී උන්වහන්සේ ඔබට සපේනවා. බලවත් කරන මිනිස්සු. හලෙලුයා හලෙලුයා. ඉස්සර මිනිස්සු කියනවා කොහොමද මේ උච්චර පල්ලියක් හදන්න ඉඩම් හොයන්නේ? ඔච්චර පල්ලියට කොහොමද ඉඩම් හොයන්නේ? කොහොමද ඔය පල්ලිය හදන්නේ? කොහෙන්ද ඔච්චර සල්ලි? සෙනෙවන්ත සහෝදර සහෝදරිය හලෙලුයා හලෙලුයා. දන්නේ නැහැ. නමුත් එකක් ඔබේ සභාපාලතුමා කරා දෙවියන් වහන්සේ කීකරුණා. හැම දවසම යාච්ඡා කළා. ඉඩම් හෙව්වා. ඉඩම් හම්බෙන්නේ නැතුව දවස් 3ක් නිරාහාරයෙන් හිටියා. ඇයි දේව හඬ අහන්න? දෙවියන් වහන්සේ පෙන්වන්නට ඕනේ. දෙවියන් වහන්සේ මෙතන පෙන්වුවා ආරම්භ කරා ගොඩනැගිලි අරමුදල දෙවියන් වහන්සේ සපයුවා නියම තැන. He's God. He never changes. Hallelujah. ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ, ඊසාක්ගේ දෙවියන් වහන්සේ ඔබගේ කාර්ය හඬ ඇසීම.
මරන්න එපා ඔබේ ඊසාක්ව. ඔබේ සිහින පරණ එළිදරව් වලින් මරන්න එපා. මරන්න එපා පරණ එළිදරව් වලින්. මරන්න එපා ඊයේ හඬින්. මරන්න එපා පෙරේද හඬින්. හැම දවසම දෙවියන් වහන්සේ ඉදිරියේ අහන්න. ඔබගේ සිහින මම ආව දෙවියන් වහන්සේට කී කරුලා මට ආසාවක් තිබ්බ වාහනයක් ගන්න. මට ආසාවක් තිබ්බා. ලස්සන ජීවත් වෙන්න. මට ඕන වුණා රට යන්න. දෙවියන් වහන්සේ කතා කරා තරුණ කාලේ ඔක්කොම පැත්තක දාලා අද දෙවියන් වහන්සේ මට ආශිර්වාද කළා තියෙනවා. හැම සීනයක්ම ඉෂ්ට කළා. අද ඒ වගේ සීන නෙමෙයි. අද බලවත් සීන දෙවියන් වහන්සේ මගේ හදවත තුළ තබලා තිබෙනවා. හාලෙලුයා. හාලෙලුයා. ඔබගේ 16 කී කරුණා රෝහලේ රුපියල් 400ක් එක්ක ආව මේ ප්‍රදේශයට රුපියල් 400ක් එක්ක 400ක් එක්ක සෙනෙවද කොහොමද 400කින් 5000ක දේවස්ථානයක් ගොඩනගන්නේ? හාලෙලුයා. කොයිද බැටළුව කන්දේ? හේ ස්වාමීන් වහන්සේ සපයනවා. අපි නැගී සිටමු. ප්‍රශංසා වේවා. ගෞරවය වේවා.